ඔබ මෙතෙක් අසා නැති අද්විතීය බලයක් සහිත භික්ෂුවක් ගැන කතා කරන්න හිතනවා. ඔහු කතා කරන්නේ නැහැ. නමුත් ඔහුගේ ගැඹුරු කටහඬ ඔබේ ජීවිතය වෙනස් කළ හැකි. මොනරාගල කඳුවැටියක 2017 දී පදිංචි වූ භික්ෂුවක ගැන ජනප්‍රවාදයක් පැතිරුණා. මේ භික්ෂුව කවදාවත් කතා කරලා නැහැ. නමුත් ඔහුට විශේෂ පණිවිඩ ලබා දිය හැකි බව විශ්වාස කෙරුණා. 2018 දී මොනරාගල ප්‍රදේශයේ ගමේ යුවලකට දරුවෙකු සම්බන්ධ බිහිසුණු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ගමේ කිසි දෙනෙක් අහන්නේ නැති විට භික්ෂුවගෙන් උපදෙස් ලබා ගැනීමට ඔවුන් ගියා. ඔහු කිසිදු වචනයක් නොකිය වටපිටාවේ සිටි අයට ගිගුරුම් හඬක් ඇසුණා. මේ අර්ථය කුමක්ද? ඊළඟ දින ගමේ ප්‍රදේශයේ ගින්නක් ඇති වී ඔවුන්ගේ ගෙදර විනාශ වුණා. භික්ෂුවේ අනතුරු වැඟවීම සැබෑ විය හැකිද? දිනක් භික්ෂුවගේ දේහය තැන්පත් කරන විට උන්වහන්සේගේ දේහය දේවමාලිගාවේ සිටියේ නැත. උන්වහන්සේ අතුරුදන් වී සිටියහ. කිහිප දෙනෙක් පැවසුවේ ඉඳහිට ගිගුරුම් හඬ පමණක් ඇසුණු බවයි. මෙය මහා අද්විතීය සිදුවීමක්ද? නැතිනම් භික්ෂුවක විසින් සමාජයට දුන් අනතුරු වැඟවීමක්ද? ඔබේ අදහස කුමක්ද? මෙවන් අත්දැකීම් ඔබට තිබේද?